සුබදෑසනත් මාත් ගරු ලේකම්තුමත් මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ වාඩි වෙන්නේ එක්සත් ජනපදයේ විසින් යෝජනා කළ මේ ටැරිෆ් එක සම්බන්ධ කෙටි පැහැදිලි කිරීමක් වෙනුවෙන් ඒකට පුංචි කාලයක් අපිට දෙන්න. ඊට පස්සේ ඊට අදාළව කිසියම් විමසීමක් තිබෙනවා නම් ඔබ ප්‍රශ්න කරන්න අපි කතා කරමු. ඇමරිකා එක්සත් ජනපදයේ විසින් ශ්‍රී ලංකාවෙන් අප විසින් අපනයනය කරන භාණ්ඩ මත 144ක මේ තීරුබද්දක් පැනවීම සම්බන්ධ සිද්ධිය ඇමරිකාව පැත්තෙන් ඔවුන් මේ සිද්ධිය සාධාරණීකරණය කරන්නේ ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර සිදුවන ජාත්‍යන්තර වෙළඳ ගණදෙනු වල අවසාන වෙළඳ හිඟය තමයි මේ 88ක් විදිහට ඇමරිකානු ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙන්නේ. ඒක සංඛ්‍යාත්මකව තේරුම් ගත්තොත් ශ්‍රී ලංකාව විදිහට අපි ඇමරිකා එක්සත් ජනපදයට ඇමරිකානු ඩොලර් මිලියන 3600ක විතර, ඒ කියන්නේ ආසන්න වශයෙන් බිලියන 3.6ක විතර අපනයනයක් වාර්ෂිකව සිද්ධ කරනවා. නමුත් ඇමරිකාවෙන් මෙරට ගෙන්වන්නේ ඇමරිකන් ඩොලර් මිලියන 360ක විතර භාණ්ඩ ප්‍රමාණයක්. ඒ දෙක අතර තියෙන පරතරය තමයි මේ 180 විදිහට අරගෙන තියෙන්නේ. ඒකෙන් භාගයක් කියන සංඛ්‍යාත්මක දත්තය මත තමයි මේ විශේෂ තීරුබද්ද මේ වෙන විට පනවා තිබෙන්නේ. දැන් අපි බලමු මේ සිදුවීම විසින් ඇති කරන බලපෑමේ ස්වභාවය මොකක්ද, ඒ සම්බන්ධ අපේ දේශපාලන ස්ථාවරය මොකක්ද කියලා. පැහැදිලි ලෙසම ගෝලීය වෙළඳපොළ ඇතුලේ සිදුවන බරපතලම කැළඹීම තමයි මේ සිදුවෙමින් පවතින්නේ. මම දැක්කා ජාත්‍යන්තර විශ්ලේෂකයන් ජාත්‍යන්තර ප්‍රවෘත්ති ආයතන වෙත සඳහන් කරලා තිබුණා දෙවැනි ලෝක යුද්ධෙන් පසුව ගෝලීය වෙළඳපොළ ඇතුලේ සිදුවන බරපතලම කැළඹීම තමයි මේ සිද්ධ වෙන්නේ කියලා. ඒ කියන්නේ අවුරුදු 80කින් මෙපිට ලෝක ආර්ථිකය ඇතුලේ ගෝලීය වෙළඳපොළ ඇතුලේ මේ මට්ටමේ කැළඹීමක් අපි අත්විඳලා නැහැ. ඒ කියන්නේ අපේ ජීවිත කාලය ඇතුලේ අපි මෙවන්නක් දැකලා නැහැ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මේ වඩාත් සංවේදී වෙන තැන් දෙකක් තියෙනවා. එක, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර ඇතිව තිබෙන එකඟතාවයේ මූලිකම කොන්දේසියක් බවට පත් වෙලා තියෙනවා. මූලිකම එකඟතාවයක් ලෙස පවතිනවා. ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 16 දක්වා වර්ධනය කරගත යුතුයි. එහෙම නැත්නම් අපිට පවතින අභියෝග විදේශ විනිමය අභියෝග ජය ගන්න බෑ. ඔබ දන්නවා ලංකාවේ දැනට පවතින්නේ ඇමරිකන් ඩොලර් බිලියන 12ක පමණ අපනයන ආර්ථිකයක්. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තමයි ඒක බිලියන 12ට ගෙනාවෙත්. ඒ වගේම අපි සඳහන් කළ යුතුයි කොයිඩ් ව්‍යසනයේ මැදත් අපි අපනයන ආදායම බිලියන 12 එලෙසම පවත්වාගෙන ගියා. එලෙස පවත්වාගෙන යන හැකියාව ලැබුණේ එන්නත් කරන වැඩපිළිවෙල සහ කොවිඩ් කළමනාකරණයේ ප්‍රතිඵලයක් විදිහට. දැන් මේ ඇමරිකන් ඩොලර් බිලියන 16ක ඉලක්කයක්, ඒ කියන්නේ අමතර බිලියන 4ක් උපයා ගැනීමේ අපේක්ෂාවකින් ඉස්සරහට යන්න හදද්දි තමයි සමස්ත අපනයනෙන් 25%ක් අපි විසින් සපයන අපේ අපනයන ගමනාන්තය මේ තීරුබද්ද අපිට පනවන්නේ. ඒ නිසා මේක ඊටාම සංවේදී විදිහට ලංකාවේ විදේශ විනිමය ආදායම් මත බලපෑම් ඇති කරන තත්ත්වයක්. ඒ වගේම 2027 අවසන් වුණු සැනින් 2028 පළමු කාර්තුවේ සිට අපි විදේශ ණය නැවත ගෙවා දැමීම ආරම්භ කළ යුතු තිබෙනවා. ඒ සියල්ලට මේ ඔස්සේ ඇතිවන බලපෑම ඊටාම සංවේදී බව අපිට පැහැදිලියි. ඒ වගේම ඇමරිකා කියන්නේ ගෝලීය වෙළඳපොළ ඇතුලේ ඇතිවිය හැකි තව තත්ත්වයන් ගත්තාම ඇමරිකාව ඇතුළෙත් යම්කිසි මට්ටමක කැළඹිලි සහගත තත්ත්වයක් ඇතිවිය හැකි. ඇමරිකාව පිටින් ගෙන්වන භාණ්ඩ මත මේ විශාල තීරුබද්ද පනවනවා නම් ඔවුන්ට සිද්ධ වෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අපේක්ෂාව තමයි නිෂ්පාදනය ප්‍රමුඛ කරගත්ත අලුත් ඇමරිකාවක් හදන එක. හැබැයි ඒ නිෂ්පාදන කර්මාන්තවල සේවය කරන්නේ කවුද කියන ප්‍රශ්නේ ඇමරිකාවේ අභ්‍යන්තරයේ මතුවෙනවා. මොකද ට්‍රම්ප්ගේ සංක්‍රමණික ප්‍රතිපත්තියයි මේ අරමුණයි අතර ගැටීමක් ඇති වෙනවා. සංක්‍රමණිකයන් තමයි ඇමරිකානු කර්මාන්ත ශාලාවල අඩු පිරිවැයකට අඩු වැටුපකට රස්සාව කරලා කර්මාන්ත ශාලාවල වැඩ කළේ. ට්‍රම්ප් මේ අනවසර සංක්‍රමණිකයන් ඇමරිකාවෙන් පිටුහල් කළා. ඒ අයට ඇමරිකාවේ අලුත් ආණ්ඩුව කිව්වේ ඉල්ලීගල් ඒලියන්ස්ලා කියලා. ඒ කියන්නේ සංක්‍රමණිකයොත් නෙවෙයි, අපිට අදාළම නැති
මේ අභ්‍යවකාශ ජීවීන් වගේ තමයි ඒ අය සම්බන්ධ උන්ගේ ප්‍රතිපත්තිය. එතකොට මේ සමස්තය ඒ සියල්ල එක්ක ඇමරිකාවේ උද්දමනය ඉහළ යාම නැවත පෙරලා ලංකාව ඇතුළු අපිට රටවල් ගණනාවකට මේ බලපෑම ඇති වෙනවා. වැදගත්ම තැන මේ ආණ්ඩුව අසමත් වුණා මේ ප්‍රශ්නයට පෙර සූදානමක් ඇති කරගන්න. මේක මේ ගරිල්ලා ප්‍රහාරයක් වගේ අනපේක්ෂිත මොහොතක හැංගිලා එල්ල කළ ප්‍රහාරයක් නෙවෙයි. ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ මැතිවරණයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉතාම නිර්වුල්ව පැහැදිලිව කිව්වා බලයට පත්වුණු සැනින් මේ තීරුබදු ප්‍රතිපත්තියට තමන් යනවා කියලා. එතුමා කිව්වා එක කතාවක මං අහගෙන හිටියා තීරුබදු කියන වචනේ තමයි මං ආසම වචනේ කියලා කිව්වා. හැබැයි ලංකාවේ පාලකීන් අසමත් වුණා මේ සම්බන්ධ යම් පෙර සූදානමක් ඇති කරගන්න. එතකොට ඔබට පෙරලා ප්‍රශ්න කරන්න හිතේ එතකොට ලෝකේ අනිත් රටවල් මේ ගැන හිතුවද? ඔව් හිතුවා. මීට සති 3කට පෙර සිංගප්පූරුවේ විදේශ මැතිවරයා පාර්ලිමේන්තුවට මේ සංවාදය අරගෙන ආවා. අද ලංකාවට එන නරේන්ද්‍ර මෝදිගේ BJP ආණ්ඩුව ඉන්දියාව ඇතුලේ මීට අදාළ පෙර සූදානම ඇති කළා. අනුර කුමාර ජනාධිපතිවරයා ඊයේ උදේ පත් කළ ජාතිය කමිටුවක් මෝදි පත් කළේ මීට සති ගානකට පෙර. පොළොව යටත් අඩි 3-4ක් පේනවා වගේ දේශපාලන කතා අපිට කියන මේ ආණ්ඩුවට බැරි වුණා මේ ජාත්‍යන්තර බාහිර සාධකයට පෙර සූදානම් වෙන්න. හැබැයි අපි කියන්නේ නැහැ මේක යුනිලැටරලි ඒකපාර්ශ්වීය ලෙස මේකට තනියෙන් උත්තර හොයන්න පුළුවන් වගේ ගෝත්‍රික දේශපාලන අදහසක් අපි කියන්නේ නැහැ. හැබැයි මේ කම්පනය යම් මට්ටමකින් සැහැල්ලු කර ගැනීම වෙනුවෙන් අපිට පෙර සූදානමක් ඇති කරගත හැකිව තිබුණා මේ බව පෙන්වා දුන්නා. ඔබට මතක නම් මේ මේසෙ මෙතන වාඩි වෙලා මම මේ කතාව කිව්වා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දෙන්න සති දෙකකට පෙර මෙවැනි තත්වයකට ලෝකෙට මුහුණ දෙන්න සිද්ධ වෙනවා මේ ආණ්ඩුවේකට ලෑස්තිද කියලා. හැබැයි දැන් අපි හිතමුකෝ අනිල් ජයන්ත වැනි ගෝලීය ආර්ථික විද්‍යාවේ සිද්ධාන්තමය කාරණා තේරෙන නියෝජ්‍ය ඇමතිවරයෙකුත් මේ ආණ්ඩුවේ ඉන්නවා. හැබැයි ඔවුන් අසමත් වුණා මේ පිළිබඳව පෙර සූදානමක් ඇති කරගන්න. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ ඒ කෙසේ වෙතත් මේ සිදුවීම ලංකාවේ ආණ්ඩුවේ වරදක් මත සිදු වුණාය කියන ගෝත්‍රික දේශපාලන චෝදනාව කරන්න පොහොට්ටු වෙන්නේ නැහැ. ඒ වගේම මේ සංවේදී සිදුවීම මත අපේ දේශපාලන න්‍යාය පත්‍රයේ දිගහරින්න පොහොට්ටුවේ අපි එන්නේ නැහැ. මේ සංවේදී සිදුවීම මතින් සමාජ අර්බුදයක් නිර්මාණය කරන්න පොහොට්ටුවේ අපි එන්නේ නැහැ. හැබැයි මේ දුෂ්ට පාලකයෝ කොවිඩ් ව්‍යසනයේ වෙලාවේ මේ හා සමාන විදේශ විනිමය අර්බුදයක් නිර්මාණය වෙච්ච වෙලාවේ ඒ දුෂ්ට මුග්ධ දේශපාලන ඊටාම කැත විදිහට කළා. මේ පාලකයින්ට රැට නින්දට යන වෙලාවේදී හරි අපි මේ හා සමාන පෙර අවස්ථාවකදී පැවති ආණ්ඩුව සම්බන්ධයෙන් වැරදි මුග්ධ දේශපාලනයක් කළා නේද කියලා සමහර විට මතක් වෙනවා ඇති.